ඊට පස්සේ අපි ආහිතුවා සිල් සමාදන් වෙලා හිටියාම දැන් මෙතක් පොවෙනේ පුදුම සිල් තරම් සිල් ගත්තා. ඒක කළාම නිවන් දකින්නවා කියලා එහෙම වෙන්නේ නැහැ. දහම ඒව නැහැ. දහමේ තියෙන්නේ මෙන්න මේ කතාව තේරුම් ගන්න ඕන. මේ අපි කරන කතාව. මේකේ පාලි වචන මොකුත් නැහැ. මේක ජීවත් වෙන විදියක් කියන්නේ. මෙන්න මේ කතාව තේරුම් ගත්තොත් ඒගොල්ලෝ ආයෙ උපදින්නේ නැහැ. ඔච්චරයි කතාව. දැන් බුද්ධ ආගමේ සීලයේ ආනිසංස දක්වන්නේ දිව්‍ය ලෝකේ අනේක. මට තියෙනවා ප්‍රශ්නයක්. මෙච්චර මේ දුක් විඳලා සිල්ල කළ දිව්‍ය ලෝකේ යන්න ඕනේ. අනික මගදී ආයේ මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා අපායට ගියොත් බුද්ධ ආගම මිනිස්සු දිව්‍ය ලෝකේ යන ආගමක් නෙවෙයි. නිවන් දක්වන ආගමක්. බුදුරු මනුෂ්‍ය ලෝකෙට වැඩම කරන්නේ මිනිස්සුන්ට සිල් කියා දීලා සිල් රැකවන්න කියලා සිල් සමාදන් කරවලා පිරිනුවම් පාන්න නෙමෙයි. බුදුරු මනුෂ්‍ය ලෝකෙට මිනිස්සුන්ට නිවන් අවබෝධ කරන ධර්මයේ කියලා යන්න. නහි සීලවතං හෝති uppajjanti tathagata අට්ඨක්ඛරාතීනි පදා සම්බුද්දේන ප්‍රකාශිතා. බුදුරු මනුෂ්‍ය ලෝකෙට වඩින්නේ මිනිස්සු සිල්වත් කරන්න නෙවෙයි. අකුරු 8ක් තියෙන පද 3ක් දේශනා කළා යන්නේ. ඒ කියන්නේ මේ දුක නිවන මඟ කියලා මිනිස්සු නිවන් අවබෝධ කරලා ආවා. ඒතකොට නිවන් අවබෝධ කරන අය හරි අමුතුයි ඒගොල්ලෝ. දැන් ඕගොල්ලෝ හිතාගෙන නිවන් දැකපු අය කියලා අතපය අකුලගෙන මෙහෙම උතුරු සලු දාගෙන එහෙම බිම් බලාගෙන නිකන් අර අංශභාගය හැදිච්ච මෙහෙම නෑ.